වහන්සේ ඔබ තමගේ ඉන්න එක ඔබ අත්දකින්න ඕනේ නම් සියලු දෙනා නැගිටින්න ඉස්සලා ඔබ සියලු වගකීම් වලට පෙර ඔබ දෙවියන් වහන්සේගේ ස්ථානයක් සූදානම් කරන්න. நீங்கள் தேவனோடு ஒரு நெருங்கிய உறவு காணப்பட வேண்டும் என்றால் மற்றவர்கள் எழும்ப முன்பதாக நீங்கள் இருட்டோடு எழுந்து ஜெபிக்க வேண்டும். ඒ කියන්නේ සමහර අපේ අයත් මේ විදිහට යාඥා කරනවා. சில பேர் இவ்வாறு ஜெபிக்கிறார்கள். උදේ පාන් වෙන්නට පෙර නැගිටින්න නැතුව යාඥා කරනවා. அதாவது அநேகர் எவ்வாறு ஜெபிக்கிறார்கள் என்றால் இருட்டோடு அவர்கள் எழுந்திருக்காமல் படுத்துக் கொண்டே ඒ කියන්නේ ඒගොල්ලන් නිදි. ඇහුවොත් කියන අපි යාඥා කරනවා කියලා කට්ටු කරලා තමයි යාඥා කරන එක්කනම නැගිටවන්න ඕනේ. නෑ. යේසුස් වහන්සේ උදේ පාන් වෙන්න පෙර කියන්නේ හැමෝම මොකද්ද කරේ? නැගිට්ටා. කියන්නේ ළඟේ කියන යාඥා කරන්න ඕනේ නම් නැගිටින්න ඕනේ. அதாவது හalleluya. அதிகாலையிலே இருட்டோடு எழுந்து අපේ ගෙදර ළමයෙක් ඉන්නවා. අපේ 3 දෙනෙක් ඉන්නවනේ නම් කිව්වොත් ප්‍රශ්නයක්. அதாவது எங்களுக்கு 3 பிள்ளைகள் ஒரு பிள்ளை. රැට කියනවා 3:00 නැගිටවන්න 2:00 නැගිටවන්න 4:00 නැගිටවන්න කියලා. ආය උදේ 6:00 නැගිටව ගන්නවා. නැගිටින්නේ නැහැ. යාඥා කරන්න තමයි නැගිටවන්න කියන්නේ. அதாவது இரவு அவர் 2:30 மணிக்கு எழுப்ப வேண்டும், 3:30 மணிக்கு எழுப்ப வேண்டும். வேன் வந்து 6 மணி வரைக்கும் வரணுமா? අපිට වැඩි කරලා සිස්ටර් වෑන් එක ආවම තමයි නැගිටින්නේ. යාට ඕනේ දෙකට තුනෙන් නැගිටලා යාඥා කරන්නේ අඳුම ගාන වෑන් එකටවත් යන්න නැගිටින්නේ නැහැ. அதாவது 2:30 மணிக்கு காலையில எழுப்பிக்கலாம். අතර වටේම එලාම් වදිනවා අපේ ගෙදර යාඥා වීරව එච්චර ඉන්නවා එක්කෙනෙක්වත් නැගිටින්නේ නැහැ. அதாவது என்னை தவிர யாரும் ஜெபிக்க எழுப்புவதில்லை. හරි. ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ? අපි යාඥා කරන්න ඕනේ නම් නැගිටින්න ඕනේ. හalleluya. அதாவது கர்த்தராகிய இயேசு கிறிஸ்து இருட்டோடே அதிகாலையில் எழுந்தார். ඊළඟට බයිබලයේ පදයක් තියෙනවා නැගිට ගොස් කියලා. அதாவது அவர் எழுந்து புறப்பட்டு சென்றார். කොහොමද තියෙන්නේ? උදේ පාන් වෙන්න බොහෝ ප්‍රථමයෙන් නැගිට උන්වහන්සේ නැගිට වනාන්තර ස්ථානයකට පිටත්ව ගොස් ඇවිදින්න ටිකක්. அதாவது அவர் காலையிலே இருட்டோடு எழுந்து புறப்பட்டு வனாந்தரமான ஒரு இடத்திற்கு போய் යන්න නකොට නැගිටින්න මූණ හොදන්න මොනවාරි කරන්න. හalleluya. ඔබගේ නිින්ද ඔබ යවන්න. ඔබ නැගිට ගමන් ඔබට යාඥාවේ ආලේපේ තියෙනවා නම් ඔබට මුකුත් කරන්න ඔබ යාඥා කරන්න. ඒක ප්‍රශ්න නැහැ. නමුත් ඔබ වාඩි වෙලා ඔබට යාඥා කරන්න අපහසු නම් නැගිටින්න. අපි කියන එක කඩන්න. බ්‍රේක් එක කඩන්න. ආමෙන්. නැගිටලා ඊළඟට මොනවද බයිබලයේ කියන්නේ? උන්වහන්සේ ගොස් යාඥා කරා. සමහර ඉංග්‍රීසි බයිබලයේ තියෙනවා solitary කියලා, සමහර කියනවා isolated. කියන්නේ තනි වෙච්ච නැත්නම් පාළු තැනකට උන්වහන්සේ ගියා. යාඥාව අන් අයගෙන් බාධාවෙන් තොර ස්ථානයක් තෝරගන්න. ආමෙන් කියන්න. හalleluya.